Hai ළමයි ඔන්න ඉතින් අද අපි යනවා ඔයාලා කවුරුත් ආදරය කරන ලස්සන පෙරහැරක් බලන්න. ඉතින් දැනටමත් දන්නව දකුණේ නම් මොකද්ද මේ පෙරහැර කියලා. ඉතින් ඔයාලා දන්නවනේ. ඉතින් අපි යන්නේ අද දෙවුන්දර පෙරහැර බලන්න. ඇත්තටම ගොඩක් පරක් වෙලා තියෙන්නේ. අපි මේ ඉක්මනට දුවගෙන යනවා. පෙරහැර පටන් ගෙන තියෙන්නේ. ඉතින් අපි මේ ඉක්මනට යනවා කට්ටියක් එක්ක පෙරහැර අපිට පේන දුර තියෙන්නේ මේ. ඉතින් ඔන්න පෙරහැර පටන් ගත්තා. ඉතින් ලස්සන කාවාඩි ටිකක් අද යනවා. ඉතින් ඔයාලත් මේ වීඩියෝ එකේ ඉන්නවනම් කමෙන්ට් කරන්න මට. පෙරහැර පටන් ගත්ත කිව්වට අපි යනකොටම තමයි පළවෙනි අලිය ගියේ. ඉතින් ඔන්න දැන් තමයි කාවාඩි පටන් ගත්තේ. ඉතින් දකුණේ ඇත්තටම මේ දේ ඇත්තටම මට පුළුවන් නම් මමත් නටන වෙලාවේ ඒ තරම් ඇඟට ඉන්න බෑ. ඒ තරම් ඒ සද්දේ දැනෙනකොට ඇහෙනකොට ඒ දැනෙන ෆීලින් එක කියා ගන්න බෑ. ඒ තරම් මාරම දෙයක් ඒක. ඉතින් ළමයි මාවත් බලන ගමන් පෙරහැරේ අනිත් වීඩියෝස් ටිකත් බලමු. ඉතින් ඇත්තටම මාර ලස්සනයි දෙවුන්දර පෙරහැර කියන්නේ. ඇත්තටම මාර ලස්සන පෙරහැරක්. ඉතින් අපේ කාවාඩි ටිකත් බලන ගමන් අපේ කොල්ලොන්ගේ ඩාන්සින් වල ටිකත් බලන ගමන් අපි එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලිමු නේද ළමයි? එහෙනම් ඔයාලත් මේ වීඩියෝ එකේ ඉන්නවනම් මට කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලා දන්නත් මේ වීඩියෝ එකේ ඉන්නනම් මට කමෙන්ට් කරන්න. ඉතින් මගේ වීඩියෝ එක බලන හැමෝටම ගොඩාක් thank you. ඒ වගේම ගොඩාක් ආදරෙයි. බලමු මොකද වෙන්නේ කියලා පෙරහැරේ. ඉතින් ලස්සන කාවාඩ් ටිකක් යනවා. ලස්සන සරන් ටිකක් තියෙනවා. ලස්සන කලර්ස් ටිකකින් මේ පාර පෙරහැර හරිම වෙනස්. ඇත්තටම සෙනගත් අඩුයි. ඒ වගේම ඒ කියන්නේ ටිකක් නීති තියෙනවා වගේ. ඒ කියන්නේ ගොඩක් ෆැෂන් කරලා ඒ කියන්නේ කොල්ලෝ හැම කරලා නැහැ. නට ඒ වගේම කොණ්ඩේ වල හැබැයි කොල්ලෝ ටික නම් අපේ මේ පාර ලස්සනයි. ඇත්තටම ලස්සනයි. ඇත්තටම දෙවුන්දර පෙරහැර බලනවා කියන්නේ ඉතින් දෙවුන්දර අපිට අවුරුදු වගේ තමයි. දකුණට එන්නත් එන්න ඕනේ මේ ෆිල්ම් එක විඳින්න. ඉතින් ළමයි ඇත්තම කතාව මෙහෙම කාවාඩි නටනකොට ඇත්තම කිව්වොත් මටත් ඉන්න බෑ. මට පුළුවන් නම් මං උතන මෙතනම ගිහිල්ලා මම නටනවා. ඒ තරම් ඒ සද්දෙත් එක්ක ඉන්න බෑ. ඇත්තටම මේ වීඩියෝස් කරන වෙලාවෙත් මම එතන කකුල් දෙකෙන් නටනට හිඳියේ. මම නැගිටලා නටන්න පුළුවන් නම් මම නටනවා. ඒ තරම් ඉන්න බෑ. ඒ කියන්නේ මට විතරක් නෙමෙයි ගෑහෙන ඕනම කෙනෙක්ට දකුණේ නේට එහෙම තමයි. ඒ තරම් අර මේක තියෙනවා. ඉතින් ඒ දැනෙන දේ ඉතින් කියන්න වචන නෑ. ඒ තරම් ඒක දකුණේ අපිට ඒක ගොඩක් දැනෙන. ඉතින් කියන්න තියෙන්නේ ගොඩක් තිබෙන්නේ. ගොඩක් කාලෙකින් කියන්නේ කාවාඩි තහනම් කරන්න හදලා තිබුණේ. එනට කාවාඩි ටික ලස්සනට ගියා. අවුලක් ගියේ නෑ. කිසි ප්‍රශ්නයක් ගියේ නෑ. ඉතින් අපි පෙරහැර දිගටම බලමු. රැඳිලින්න වීඩියෝ එකත් එක්ක ළමයි.
ඉතින් ළමයි එයා මගේ වීඩියෝ එකටම මගේ පැත්තට ලාස් කරනවා. ඉතින් බලන්නකෝ. එයා හරි හොඳයි යන්නේ. thank you ඔයා වීඩියෝ එක බලනවා නම්.
ළමයි එහෙනම් පෙරහැර ඉවරයි. ඒ වුණාට තාම අපේ නිලමේ ආවේ නෑ. නිලමේත් එන ගමන් තියෙන්නේ. ඉතින් වීඩියෝ එක පුළුවන් වීඩියෝස් ගත්තා. ඉතින් මම මේ පැත්තට දාන වීඩියෝස් අරන් තියෙන්නේ. ඉතින් පොඩි ක්ලිප්ස් එකතු කරලා ඉතින් පොඩි වීඩියෝ එකක් හැදුවා. ඉතින් ඔයාලත් මේ වීඩියෝ එකේ ඉන්නවා නම් අනිවාර්යෙන්ම මට කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ එකට. ඒ වගේම මගේ වීඩියෝස් හැමදාම බලන්න හැම කෙනෙක්ටම thank you so much. ඉතින් අපි බලමු අපේ නිලමේව. ළමයි පෙරහැර ඉවරයි. ඉතින් අපි ගෙදර යන්න හදන්නේ. අපි ඉතින් දැන් යන ගමන් තියෙන්නේ. ඉතින් සෙනග ඉන්නවා. සෙනග ඉක්මනට යන්න කලින් අපි ඉක්මනට යනවා. ඉතින් මේ තියෙන යන ගමන් අපි යන බීච් එකේ පාරෙන් ඉතින් ඇවිදගෙන ටිකක් යනවා. එහෙනම් ළමයි අපි ගෙදර යන ගමන් මේ වීඩියෝ එක ඔක්කොම බලුවට ගොඩාක් thank you. මාත් එක්ක ඉන්නවට ගොඩාක් ස්තුතියි. එහෙනම් අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. bye bye.